அது කියන්නේ ரொம்ப நல்ல අපිට යන්නත් බෑ ඉර වෙලා ඉන්න. ඒ කියන්නේ ඒ තරම් සෙනක මෙතන මරා ගන්නවා. ආගෙනවා. මගේ පුරුද්දක් මෙතනට එන හැමසැරේම මේක. Good morning. මට තාම නිදිමතයි කාලෙකින් YouTube vlog එකක් ගෙනාවේ නැති නිසා අද YouTube vlog එකක් අරන් යනවා. හැබැයි මේ vlog එකේ තියෙන්නේ කොහොමද අද දවස ගෙවෙන්නේ කියන එක විතරයි. වෙන විශේෂ මුකුත් නැහැ. හරිද? ඉතින් ඕපදූප බලන්න කැමති නම් එන්න මගෙත් එක්ක. ඉතින් කොහොමද ඔයාලට පරිස්සමෙන් ඉන්නව නේද? මම දවස් ගාණක් අවුරුදු වැඩවලට බිසි වුණ නිසා මට ඇත්තටම කාමරේ අස්පස් කරගන්න බැරි වුණා. ඉතින් අද ජිම් යන්න තියෙනවා, පාටි එකකට යන්න තියෙනවා, නෑදෑ ගෙදරට යන්න තියෙනවා. අපි බලමු මේ වැඩත් එක්ක මේකත් අස් කරලා දාන්න. දැන් වෙලාව 1:16යි මම මේ ලෑස්ති වෙන්නේ ජිම් එකට යන්න. හැබැයි මේ වෙලාවට ජිම් එකට යන්න එක එපා වෙනවා දවල් නිසා. දැන් අපි යන්නේ ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා එක්ක කාමරේ අස් කරමු, එක්ක නෑදෑ ගෙදර යමු. මේ කාමරේ අස්සන එකක් නෙවෙයි ළමයි. දැන් අපි යන්නේ ජිම් එකට. මගේ TikTok vlogs බලන අය දන්නවා මගේ පුටාර එක මේක තමයි කියලා. ඉතින් මම බයික් එක මෙතන මග නවත්තලා යන්නේ. හේතුව මම යන ගමන් කියන්න නෙමෙයි, යන අතරමැදදී ඔයාලට පෙන්වන්න. ඔයාලට ඇතින් පේනව නේද පල්ලියක්? අන්න එතන තමයි මගේ ජිම් එක තියෙන්නේ. ඉතින් බලන්න ජිම් එක පැත්තට යන පාරේ කොච්චර ලොකු ට්‍රැෆික් එකක් තියෙනවද කියලා. බයික් එකේ ට්‍රැෆික් එකේ අරන් ඇවිල්ලා හිර වෙනවට වඩා හොඳයි බයික් එක මග දාලා පයින් එන එක. ඉතින් මොකක්ද මේ ට්‍රැෆික් එක? මේ ට්‍රැෆික් එක තමයි දලඳා වන්දනා කරන්න ආව කට්ටියගේ පොලිමයි. ඒ පොලිම නිසා අවහිර වුණ පාරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ජිම් එකේ ඉඳන් පාර පේන්නේ, පාරේ view එක පේන්නේ. ඉතින් මේ ඉන්න හැමෝම ඉන්නේ ශ්‍රද්ධාවෙන් හෝ දැන් නම් කට්ටියට ටිකක් තරහ ගිහිල්ලත් ඇති පොලිමේ ඉඳලා. ඉතින් මම නම් විශ් කරන්නේ මේ හැමෝටම අඩුවක් නැතුව දලඳා වන්දනා කරගන්න අවස්ථාව ලැබෙන්න කියන එක. කිසිම කරදරයක් වෙන්න එපා කියන එක. ඉතින් වර්කවුට් එකෙන් පස්සේ මම මේ ගෙදර එන ගමන් ඉන්නේ. මං ජිම් එකේ වර්කවුට් කරන වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. මං වෙන දවසක එක පෙන්නන්නම්. මන් දන්නේ නැහැ මේක හොඳ පුරුද්දක්ද නරක පුරුද්දක්ද කියලා. මට ජිම් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ ෆෑන් එක යටට වෙලා ඉන්න ඕනි, නැත්තම් මගේ හිතට හරි නෑ. මං කිව්වේ මේක අස් වෙන කාමරයක් නෙමෙයි. මං කාමරය අස් කරන්න හිටියේ. හැබැයි අම්මා දැන් එන්නලු නෑදෑ ගෙදර යන්න. අපි එහෙ ගිහිල්ලා ඉක්මනට එමු. ආව ගමන් පාටි එකට යන්න තියෙනවා. ඉතින් මම මේ දැන් ඉන්නේ නෑදෑ ගෙදර. මං හිතනවා ඔයාලට මේ vlog එක බෝරින් නැතුව ඇති කියලා. මුල් ටික නම් ටිකක් බෝරින් වෙන්න ඉඩ තියෙයි. හැබැයි මැද ටික හරිම එන්ටර්ටේන්මන්ට්. ඉතින් පෙරේතකමට අත් දෙකෙත් කැම පුරුවන්, කටෙත් කැම පුරුවන් ඉන්න මම තමයි මේ. යමු. දැන් ඉතින් මේ ගෙදර ඇවිල්ලා මම මේ ලෑස්ති වෙන්නේ පාටි එකට යන්න. ළමයි මට තියෙන්නේ කළු ඇඳුම් විතරයි. ඒක අඳිනවද? එවනට ඒක too much නෙමෙයි. කෝප්ප බිම, බෝතල් බිම, රෙදි බිම, අර ඇඳේ පූස නටලා මඩ මම රස්ටි ආතුවේ. හැම නැගතටම සුබ වර්ණය කළු. මේක අඳිමු. මේ උදේ එක නෙමෙයි අලුත් එකක්. දැන් කියන්න එපා මගේ මෙට්ටය පිරිසිදුයි කියලා. මම මෙට්ටේ රෙද්ද අයින් කරලා තියෙන්නේ. අපේ පඩත්තර පූස ඇවිල්ලා මඩ පිටින් නටනවා. අපේ පූසයි පඩත්තර නංගි දෙන්නම. ඇත්තට මේ මෙට්ටේ ගොඩාක් පරණයි. ඒකයි චුට්ටක් දුර්වර්ණ වෙලා තියෙන්නේ. සහ මම මේ මෙට්ටි ඉක්මනට මාරු කරන්න ඉන්නේ. අපේ පූසා පුදුම විදිහට එක නටලා සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ සැලොන් එකට. හේතුව මේ සැලොන් එකේ කට්ටිය එක්ක තමයි මම අද පාටි එකට යන්නේ. අනික දැන් මේක මට මගේ ගෙදර වගේ පුදුම නැටිල්ලක් මට තියෙන්නේ. මේ ඉන්නේ ශිරෝමි. එයා තමයි මං අර කියන්නේ මට ටැමිල් යාළුවෙක් ඉන්නවා කියලා. අයියෝ ශිරෝමි. නේ කොෆි එක වහන්නේ හදුවේ? ඔව්. රසයි. ඉන්න බලන්න. මොකද්ද කියන්නේ? රොම්බ නල්ල. නුඹේ මගතික දුර්ලතාවල මල් පිපෙතයි බලන්න නා
මෙතන හයියෙන් කෑ ගහන්න බෑ. නුඹේ මගදික උල්වතාවල මල් පිපේදයි බලන්න අනේ ඉතින් මේ දවස්වල මට සින්දු කෑල්ලක් ඇහිලා කටේ තියෙන්නෙම ඒක. මං එක කියවනවා ඉවරයක් නෑ. ඉතින් මේ ඉන්නේ සැලොන් එකට වවුලෙක් ඇවිල්ලා. වවුල ආවට පස්සේ කට්ටිය එහෙ මෙහෙ දුවනවා බැට්මෑන් දැක්කා වගේ. මේ කරපු සතා බුදුම මරියක් දෙන්නේ. අනේ ඉතින් දෙන ඕන පුකක් කුලා ගන්න ශිරෝමි. මේක හරිම සුන්දරයි. ඔන්න ඉතින් අද පාටි එකට පිටත් වෙන්න ඉන්න අනිත් නට්ටකත් ආව. අපි මෙහෙන් පිටත් වෙන්න හිටියේ හවස 7:30ට. හැබැයි දැනටම වෙලාව 8යි 9යිද කොහෙද. මම හිතන්නේ අපි මෙහෙන් පිටත් උනේ රෑ 10 ගානකට. ඉතින් සුපිරි මාතල් ටිකෙන් මේ වීඩියෝ එකේ ඉස්සරහට. දැන් දිල්රුවා කිව්ව ඉතින් අනිත් කට්ටිය සැලොන් එකට එකතු වෙනකන් අපි හිතුවා පොඩි ලයිව් ෂෝ එකක් දෙන්න. අපි දැන් මේ පාටි එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි අපේ අනිත් කට්ටිය නෑ. එතකන් අපි ලයිව් ෂෝ එකක් දෙනවා සැලොන් එකේ. නටනවා. ලයිව් එකේ නටනවා. අපේ ලයිව් ෂෝ එක මෙතනින් අවසන්. ඉවරයි. දැන් තියෙන පාටියට ගිහින් සුපිරියට කන්න. කන්නයි තියෙන්නේ අපිට. මේ වෙරළු ගෙඩි දෙකක් තියෙනවා අපේ ගහේ වැටිච්ච. වෙරළු ගෙඩිය 7 දෙනෙක් කපන්. පොඩ එන වෙරළු ගෙඩියත් 7 දෙනෙක් කපන් කෑවනම් මේක අපි දෙන්නට හොඳටම ප්‍රමාණවත්. දැන් පෙරේත් එකමනේ පාටියට ගිහින් කන්න තියාගෙන තවත් කනවා. අපි වෙලාව බලන්න ඕකේ. ඩයට් නෙමෙයිනේ? නෑ දැන් අද ඩයට් නෑ. කවදාවත් අකි ඩයට් නෑනේ. ඩයට් අර මේව දකින්නකොට ඩයට් කරන්න බෑ. නැත්තෙම නේද කරන්නේ. අසල දන්නේ එනුමකට. Emil present by Tina. සිනෝනේ. අපි යන්නේ. සීනයක් නෝවා. දැන් පාටියට ගිහින් කනවා yes. ඒක මගේ පුරුද්දක්. මෙතනට එන හැමසැරේම මේක තව දිනෙන් පහනක් දෙවියනි අපිට උපකාර කරන්න. මේ සෙනගමාර ආදුවි හැබැයි මේ විද්‍යාර්ථ කොලෙජ් එක මහුතර ඒ හරිය ලයින් අර එකතු වෙලා ඇවිත් වෙලා වගේ. මං අර අපේ නංගි වගේ දැන් ගැව්ව පාර.
ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙච්චර මේ මිනිස්සු කට්ට කාගෙන අවුවේ වැස්සේ මහරෑ මෙහෙම පාරවල් වල ඉන්නේ දලඳා වන්දනා කරන්න තියෙන ආසාවට කියන එක. ඉතින් අපි හැම වෙලේම විශ් කරමු අපිට වන්දනා කරන්න පුළුවන් වුණත් බැරි වුණත් මේ පෝලිං වල ඉන්න කට්ටියට අනිවාර්යයෙන්ම වන්දනා කරන්න පුළුවන් වෙන්න කියලා. මං හිතන්නේ අපිට අද කණ්ඩ වෙන්නේ නැහැ. පාටියට යන්න වෙන්නේ නැහැ. හොඳ වෙලාවට සැලොන් එකේදී භාගයක් කෑවේ. එහෙනම් මම හිතන්නේ අපිට මෙහෙම ගෙවල් වල කියන දාගන්න ඒක තමයි. මේ වගේ අඳපුකෝ. මගේ අඳුම මම ඇත්තගෙන ඉන්නේ ලයිව් වීඩියෝ කරන්නට ඇඳුම් නෑ වගේ උදේ. ඔව් අපි මුලා කරන්න යන්නේ කට්ටිය. ඔව්. ගොඩාක් අය මුලා කරලා තියෙන මේ වෙනකොට. මගේ ජීවිතේම මුලාවක්. මේ වෙලාව රෑ 10යි. අපි යන අයිස්ක්‍රීම් නෙමෙයි බා. මේකද? මේකද? අනේ වැඩි ඕනේ නැහැ. හෙට යද්දි බත් කටක් උගුරත් මොකද්ද වෙලා? මගෙත් උගුර ගිහිල්ලා කටහන නැහැ. හෙට යද්දි බත් කටක්වත් ඉතුරු වෙලා තිබ්බනම්. අයිස්ක්‍රීම් එක දාගෙන කූඩේ අරන් යනවා හැම තැනම. මම මොකද දන්නේ ඊට කරන්නේ අර ගීසර් ෆුඩ්ස් කීල්ස් ගිල දියුනේ. එහෙම වුණාම මේක ආයෙම ගිහලා ඒක ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රිජ් එකෙන් ඒක මුර කරනවා. නැත්නම් ඊළඟ තියෙන අයිස්ක්‍රීම් කරගෙන. අන්නේ ඉතින් තොපේ මොලේ. ඉතින් කොහොම හරි අපේ කාලේ කාගෙන කාලේ නාස්ති කරගෙන මං කියන්නේ මේ පාටිය හින්දා නෙමෙයි මං කියන්නේ අර පාටියට එන්න තිබ්බ වෙලාවට වඩා බොරුවට පාරේ රස්තියාදු වෙවි නටලා අන්තිමට ආව පාටියකට අනේ පව් මේ ගෙදර මිනිස්සු අපි වෙනුවෙන් බලන් ඉඳලා කෑම කන්නේ බොන්නෙත් නැතුව මේකට ඉතින් කොහේ ගියන් නැතිල තමයි अंकल एक आगे थावल बाबे चॉकलेट खाने आइसक्रीम खाने මං කියන්නේ ඒක පුදුම නෙවිද අයිස්ක්‍රීම් කනවා केक खाने चॉकलेट खाने මෙතන ලයිටින් මදි ප්‍රශ්නයක් තියෙන නැත්නම් අපි ලස්සනයි अभी लाइट මේවා ගුණ බීම ඒ නිසා ළමයි මේවා බොන්න එකෙන් ලැජ්ජ වෙන්න හොඳ නැහැ. අපි කන්න මම මෙතන කනවා මේ කෙල්ල ඒ ඇස්සේ මේ කෙල්ල කොච්චර නැටුවද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් පාටියක ඉවරයි අපි ගෙදර එන්න හදන්නේ. ගෙදර එන්න බෑ ළමයි පාරේ ට්‍රැෆික් එක වෙලාව පාන්දර 1:30යි විතර. ඒ වුණාට හිතන්න මෙච්චර පාන්දරත් පිරිත් මට්ටකොල් පිරිත් කොටලා දැකලා ඉන්නේ. අපි මේ කතා වෙන්නේ මොකක්ද දන්නවද? අපි පාටිකට ගිහින් එන අතරේ ඔය ඉස්සරහින් නිමේෂ් අයියයි එඩි බයික් එකේ අපිව පාස් කරගෙන ගියා. හැබැයි ටික වෙලාවකින් මෙන්න මේ ඩබල බයික් එක නවත්තලා පාර දිගේ දුවගෙන එනවා. ඇයි අහපුවම හොල්මනක් දැක්කලු. පාර මාරු විදිහට බ්ලොක් වෙලා තියෙන්නේ. අපිට යන්නත් බෑ. ඉර වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒ තරම් සෙනක මෙතන මරා ගන්නවා. ඇත්තරම කිව්වොත් දවස් ගණන් මිනිස්සු මෙහෙම පෝලිං වල ඉන්නකොට අවුව වැස්සේ එයාලට තරහ යන එක සාධාරණයි. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් පෝලිම පැන්නට පස්සේ එතන වෙනම රණ්ඩුවක්. ඉතින් මම කියන්නේ කවුරුත් රණ්ඩු වෙන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න. මමත් ගිහින් එන්න. see you bye.